එහෙනම් අපි අද හදන්නේ ශ්‍රී ලංකන් ස්ටයිල් මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක. අපි බලමු මොනවද ඕනේ කියලා. මෙතන තියෙනවා සුපුරුදු පරිදි ඉඟුරු සුදු ලුණු සේර, ලුණු කොළ, ලීක්ස්, කැරට්, ලුණු, අවමරිස්, පොල් තෙල් තියෙනවා. මෙතන අපි අරන් තියෙනවා චිකන් බ්‍රෙස්ට් දෙකක්, ග්‍රෑම් 300ක් වගේ තඹගෙන. මෙතන තියෙනවා සොසේජස්, ඉස්සෝ ග්‍රෑම් 150 වගේ. මෙතන තියෙනවා අපි කුක් කරගත්ත බාස්මති රයිස්. මම නම් ග්‍රෑම් 500ක් වගේ ගත්තේ කුක් කරන්න කලින්. හරි අපි එහෙනම් මේ ටික රෝල් ටිකක් කපාගෙන චිකන් සොසේජස් ටිකයි ඉස්සෝ ටිකයි අපි වෙනම බෙදගමු. No scar. Cruising, grooving, feel that funky breeze. Talk about singing, setting spirits high. From hills to the shore, ain't no second guessing. In these Cali streets, we count every blessing. හරි එහෙනම් අපි දැන් මුලින්ම බෙදගමු සොසේජස් ටික. එහෙනම් අපි දැන් සොසේජස් ටික බෙදගෙන තියෙන්නේ මේ ගන්නට වගේ බෙදුනම ඇති. ගොඩක් කර කරන්න ඕනේ නැහැ. අපි දැන් බෙද ගන්නවා චිකන් ටික. මේ අපි තඹගත්ත චිකන් පොඩියට කඩාගෙන තියෙන්නේ. අපි චිකන් තමයි ඉස්සෝ බෙදන්නේ අන්තිමට. මොකද ඉස්සෝ වල වතුර තියෙන හින්දා නැත්නම් තෙල් එක සවුත් වෙනවා. ඒක බෙදගෙන තියෙනවා. මේ වගේ ලාවට බෙදගෙන ඉද්දි අපි අයින් කරගන්න ඕනේ. නැත්නම් චිකන් එක හයිය වෙනවා. අපි දැන් බෙදගමු අන්තිමටම ඉස්සෝ ටික. අපි ඉස්සෝ අන්තිමටම බදින්නේ ඉස්සෝ වල වතුර තියෙන හින්දා. ඔය වතුර ටික තෙල් එකට කලවම් වුණොත් තෙල් වල වතුර ප්‍රමාණය වැඩි වෙනවා. අපි දැන් ඉස්සෝ ටිකක් දාගමු. In the air, neighbors pulling up, good vibes everywhere. Talk, singing, let the synthesizer play. අපි දැන් මේ මම නම් පාවිච්චි කරන්නේ මේ ඉස්සු බදපු තෙල් ටිකම. ඒකට අපි දාගන්න මෙතන බිත්තර 4ක්. බිත්තර ටිකත් අපි බදගමු. බිත්තර මේ විදිහට කඩා ගන්න ඕනේ. ඕගොල්ලන්ට මේක රයිස් එක හදද්දී උනත් දාගන්න පුළුවන්. මම නම් අර තෙල් ටිකටම දාගත්තා.
ඔයගොල්ලන්ට පේනවා දැන් මේක බිත්තර ලස්සන පොඩි කෑලි වලට කැඩිලා තියෙනවා. මම මෙතෙන්දි බිත්තරක බෙදගන්නේ ඒකයි. එකම සමාන කෑලි වලට පොඩි කෑලි වලට බිත්තර ටික කැඩෙනවා නැති. අපි දැන් මේක බාගමු. හරිද ඔයගොල්ලන්ට පේනවාද මෙතන අපි බෙදාගත්ත චිකන් ටික තියෙනවා, සො ටික තියෙනවා, සොසේජස්, බිත්තර ටික තියෙනවා, අපි කපාගත්ත ලෝල ටික තියෙනවා. අපි දැන් හදමු අපේ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක. අපි දැන් මුලින්ම මේකට දාගමු තෙල් ටික. අපි දාගන්න එකට කොටාගත් ඉඟුරු සුදුලුණු සේර ටික පොට්ටක්. ඔයගොල්ලන්ට මෙන්න මෙතෙන්දී ඕනනම් පුළුවන් බිත්තර ටික දාගන්න. මම දැන් බිත්තර වෙනම් බෙදගෙන තියෙන හින්දා මම මෙතන බිත්තර එක දාන්නේ නැහැ. ඔයගොල්ලන්ට මෙතෙන්දී ඕනනම් බිත්තර ටික දාගන්නත් පුළුවන්. දැන් අපි දානවා අපි කපපු කැරට් ටික. මේ තියෙන්නේ ලුණු ගස් වල ලුණු කොටස. මේ ටික අපි දාගෙන පොඩ්ඩක් කලවම් කරගන්නවා. දැන් දාගන්න එකට අපි බැදගත්ත චිකන් sausages isso සහ අපි බිත්තර බෙදගත්තා. අර අපි දැන් ඒක දාගන්නවා ගම්බිරිස් පොට්ටක්. Oke melulu. Dengan pedang sini poda. Kita lihat kalau angkarakan nabi. Kita minta dagangan carry miris poda. Kalau kemungkinan dagangan serta kan dengan tidak. Ada pedang දාගමු අපේ බාස්මති අපි කුක් කරගත්ත බාස්මති ටික. මම මෙතන ඔක්කොම පාවිච්චි කළේ නෑ. දෙන්නට ඇති වෙන්න ප්‍රමාණයට වගේ තමයි මම මෙතන බත්තාගත්තේ. අපිට මේක කලවම් කරගන්න. Kita දාගන්නවා සෝයා සෝස් පොඩ්ඩක්. ඒ වගේම අන්තිමට අපි දාගන්නවා ලුණු කොළ කොළ පාට කොටස. Right. Kita ඔයගොල්ලන්ට පේනවා අපේ රයිස් එක රෙඩි. සුපරේටම තියෙනවා. දැන් ඉතින් කාලා බලන්න තමයි තියෙන්නේ.